කොහොමද ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ SYS Family Life YouTube channel එකට. ඉතින් මම අද අරන් ආවේ අපේ බබාගේ මාස 4 බෙහෙත් එක දුන්නේ කොහොමද සහ ඊට පස්සේ එයා ඒකට දක්වපු ප්‍රතිචාර කොහොමද කියලා ඔයාලා එක්ක බෙදා ගන්න. මම හිතනවා ගොඩක් අම්මලාට ඒක වටිනවා කියලා. ඉතින් මාස 4 බෙහෙත් එක ගැන කිව්වොත් මාස 2කින් දෙන බෙහෙත් එකේම දෙවෙනි බෙහෙත් එක තමයි මාස 4ෙන් දෙන්නේ. පංචසංයුජ එන්නත 2, මුඛ පෝලියෝ එන්නත 2 සහ අජීවී පෝලියෝ එන්නත් 2. ඉතින් මේ එන්නත් ලබා දෙන්නේ පෝලියෝ, ගල්පටලය, පිටකැස්ම, කක්කල් කැස්ස, හෙපටයිටිස් B, ඉන්ෆ්ලුවෙන්සා B වැනි රෝග වළක්වා ගන්න තමයි. ඉතින් ඔන්න අපි සෞඛ්‍ය මධ්‍යස්ථානයට යනකොට උදේ 8 විතර වෙලා. ඉතින් අක්කගේ බබාගේ බර කිරන්න තිබ්බා. ඒ අය ඉතින් අපි ඔක්කොම ගියා සෞඛ්‍ය මධ්‍යස්ථානයට. ඊටපස්සේ අපේ බබාගේ බර මැනලා බර බලලා ඊට පස්සේදී දිග මැනලා ડોක්ටර් එයාව පරීක්ෂා කළා. ඊට පස්සේ ඉතින් ඔන්න වැක්සින් එක ලබා දුන්නා. ඉතින් වම් පැත්තේ අතට සහ වම් පැත්තේ කකුලට තමයි බේත් එක ලබා දුන්නේ. ඒ මොහොත නම් හරිම වේදනාකාරී. නමුත් ඉතින් ඒකෙන් දරුවට හොඳක් නෙවෙන්නේ. අපිට ඉතින් ටිකක් ඉවසන්න නම් වෙනවා. ඉතින් එන්නත් ලබා දෙන්න කලින් ඉඳලම අපේ බබා නම් ඇඬුවා. දීපු වෙලාවේ අඬලා ඊට පස්සේදී ගෙදර එනකන් ඇඬුවේ නැහැ. එතකන් එන්නත ලබා දීලා ඊට පස්සේ විනාඩි 20ක් විතර යනකම් අපිට එතනින් එන්න බෑ. මොකද ඇලර්ජික් තියෙනවා, රතු වෙන්න පුළුවන්. ඊට පස්සේදී ගැටි තියෙන්න පුළුවන්, පළු දාන්න පුළුවන් වැනි බාහිර ලක්ෂණ නිරීක්ෂණය කරන්න ඕන. ඉතින් ඒ මොහොතේම මව්කිරි දෙන්නෙත් නැහැ ටික වෙලාවක් යනකම්. ඔන්න අපි ගෙදර ඇවිල්ලා 11:30ට විතර ගෙදර ආවේ. ඇවිත් ඉතින් ටිකක් වෙලා යනකම් බබා හොඳට සෙල්ලම් කර හිටියා. ඊට පස්සේ ටික උණ ගතිය ආවා. එයා කෙන්ද්‍රි ගන්න ගත්තා. ඉතින් එයාට ලොකු උණක් තිබ්බේ නැහැ. නමුත් මම පැන්ඩෝල් සිරප් දුන්නා. සිරප් දෙද්දි බබාගේ බර අනුව තමයි දෙන්න ඕනි. පැය 6න් 6ට දෙන්නත් ඕනි. ඉතින් බබා කෙන්ද්‍රි ගන්නවා, ටිකක් කිරි බොන්නත් හොර වුණා. නිදිමත තිබුණට එයාට නිින්ද යන්නෙත් නෑ. රෑත් එහෙමයි. ඊට පහුවෙනිදා උදෙත් කෙන්ද්‍රි ගන්නවා. ඉතින් පැය 6න් 6ට පැන්ඩෝල් සිරප් දීලා කිහිලි ඉකිලි ඒ වගේ ප්‍රදේශ මද රස්නේ වතුරෙන් තෙත මාත්තු කරලා ඊට පස්සේ ඔන්න ඉතින් ටික ටික බබාගේ උණ ගතිය අඩු වුණා. ඉතින් මේ වෙලාවේ හොඳට කිරි පොවා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම එන්නත් කළ ස්ථානය සේදීම, එතන තදින් ඇල්ලීම නොකළ යුතුයි. එන්නත් කිරීමෙන් පස්සේ උණ හුස්ම ගැනීමේ අපහසුතා, වලිප්පුව වගේ සමේ ඇතිවන ආසාත්මිකතා ඇති වෙනවද කියලා බලන්න ඕනේ. නිතර මේ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනේ. එහෙම ලක්ෂණ මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.